මුදලාලි කඩේ අතු ගෑවයි. අතු ගෑවා. කඩේ අතු ගෑවා. ෂෝකේස් ටික දූලි ඔක්කොම පී දැම්මා. පහන පත්තු කරා. දැන් ඔය තුන් ඇල්ලුවා. තව මොන හරි කෙරෙන්න තියනවද? නෑ තියනව නම් ගියහම මං කරන්න. යකෝ දැන් මේ කඩේ මම් මුදලාලි උඹ ගෝලයේද නැත්නම් උඹ මුදලාලි මං ගෝලයේද? බං උඹට පඩි නඩි දීලා, කන්න බොන්න දීලා, ඉන්න හිටින්න දීලා. ඒ ඔක්කොම කළා බං උඹේ වැඩ ටිකත් මං කරන්න එපා. ඈ ඒ මදිවට දැන් ඊයේ වැඩට ආවෙත් නැහැ. මුදලාලි දන්නේ නැහනේ. මට ඊයේ පොඩි සීන් එකක් ලයින් වුණා. මොකද්ද ලයින් වුණ සීන් එක? අර අපි කඩේට එන පාරේ තුම්බන් හන්දියේ දකුණු පැත්තේ තියෙන ගේ. ඔව්. ඒකද අර්ථයෙන් ජෝඩුවක් ඇවිල්ලා ඉන්නේ. වයිට් නිකන් ඉටි රූපේ වගේ. ඕ මන් දන්න. ඕ ඉතින් අන්න එයා මං ඊයේ කඩේට එද්දි ඔක්කල හැග්ගාලා එක්කල මට කිට කතා කරන්නේ. ඒ පාර පාර කියන්නේ ඉතින් මම ගේට්ටුව උඩින් පැනලා ගියේ. වැඩේ කොට ගොඩ කියන්නේ ගොඩ යාගෙන එනකොටම මඩ වුණානේ. ඒ කොහොමද? මිනිහාවන් ඒ ගෑණි හෙන බුද්ධිමත් හොඳේ. ටක් ගාලා ස්ටාලෝලිත මඤ්ඤාව යොදලා මම බේරගත්තේ. මොක? ස්ටාලෝලිත මඤ්ඤාව. තාලෝලිත මඤ්ඤාව නේ බං ස්ථානෝචිත ප්‍රඥාව. අන්න ඒක. ඒ කැංගපත පුරාම හොඳේ. ගෑණි මං ටක් ගාලා යවෝ කාම්බරේට. කාම්බරේට යනකොට හෙන රෙදි කන්දයි. මට ටක් ගාලා රෙදි ටික නවන්නේ කිව්වා. මිනිහා ඇහුවා මේ කවුද කියලා. ගෑණි කියා අපි රෙදි ටික නවා ගන්නයි වත්ත සුද්ධ කරගන්නයි මොනසෙක් ගෙන්න ගත්තයි කියලා. කොහමද මොලේ? ඒකෙන් මම බේරුනේ. ඊට පස්සේ ඉතින් රෙදි ටික නවල වත්තත් සුද්ධ කරලා මං එන්න ආවේ. ඒකයි මියන්ගේ ඉපතේ අමාරු. ඒක තමයි ඔය ගෑණි මිනිහා ගහන ගැටේනේ. ඔය ගෑණි මිනිහා එකතු වෙලා ඔය ගෙදර වැඩ ටික නොමිලේ කරගන්න ගහන ගැටයක් බං ඔය. පිස්සුද මුදලාලි? එයා එහෙම නෑ. එයා හෙන අහිංසකයි. හැබැයි මිනිහා වසයි. ඒකනේ එයා අපි දිහා වුණත් ඇහැක් කරලා බලන්නේ. නැත්නම් අපි දිහා බලන්න ඕනේ නෑනේ. නෑ යකෝ ඒ ගෑණි හද්ද කපටි ගෑණියෙක්. නිකන් දැකලවත් නැති මිනිස්සුන්ට කතා හදන්න එපා මුදලාලි. දැකලවත් නෑ. යකෝ උඹ ඔය ඊයේ නවල ඇවිත් තියෙන්නේ මම පෙරේද හොදලා